අයිබෝන් කියනවා හැම කෙනෙක්ටම ඒ වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. වෙනත වගේම අදත් අපි ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නවා කලා ලෝකේ රස මුසු තැන් ගැන කතා කරන්න. විශේෂයෙන්ම අද අපි ඔයාලත් එක්ක කතා කරනවා සිංහල සිනමාවේ ස්වර්ණමය රාත්‍රිය. එහෙමත් නැත්නම් සරසවි සම්මාන රාත්‍රිය පිළිබඳව. සාමාන්‍යයෙන් සම්මාන උළෙලක් කියන්නේ කලාවේ නිරත වන පුද්ගලයින්ව ඇගීමට ලක් කරන එහෙමත් නැත්නම් කලාවේ දක්ෂයින් ඒ වගේම නවකයින් දිරිගැන්වීමක් සිදු කරන උපහාර උත්සවයක්. ඉතින් කලාවේ වේවා ඕනෑම ශේෂත්‍රයක නියැලෙන පුද්ගලයෙක් තමන්ගේ කැපවීම වෙනුවෙන් සම්මානයක් බලාපොරොත්තු වීම සාමාන්‍ය දෙයක්. කලාවට ආදරය කරන පුද්ගලයන් විදිහට අපි දකිනවා ලංකාවේ නිරන්තරයෙන්ම සම්මාන රාත්‍රීන් පවත්වනවා. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය පාදක කරගනිමින් වේදිකා නිර්මාණ පාදක කරගනිමින් ඒ වගේම සිනමාව පාදක කරගනිමින් මේ විදිහට සම්මාන උළෙලවල් පවත්වනවා. මේ සම්මාන උළෙලවල් වලදී බොහෝ අවස්ථාවලදී දක්ෂයින් ඇගීමට ලක් කරන ආකාරයක් අපිට දැකගන්න පුළුවන්. හැබැයි සමහර සම්මාන උළෙලවල් විවාදයට තුඩු දෙනවා. ඒ කියන්නේ ඒ සම්මාන උළෙලවල් වලදී සම්මානයට පාත්‍ර වන පුද්ගලයන් හෝ නිර්මාණ ප්‍රශස්ත මට්ටමේ පවතිනවාද කියන ගැටලුව බොහෝ දෙනා ඉදිරියේ පවතිනවා. ඉතින් මේ නිසා සම්මාන උළෙලවල් කියන කාරණාව වර්තමානයේදී විවාදයට තුඩු දීලා තියෙනවා. ඉතින් මෙවර සරසවිය සම්මාන උළෙලත් ඒ විදිහට විවාදයට තුඩු දුන්නු සම්මාන උළෙලක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ හැම දෙයක් ගැනම අද කතා කරන්න ලෑස්ති. 36 වන වතාවට පැවැත්වුණු සරසවි සම්මාන රාත්‍රිය පහුගියදා ඒ කියන්නේ පසුගිය 24 වනදා BMI CHD අති උත්කර්ෂවත් අන්දමින් සමරන්නට යෙදුණා. 2024 වසරේදී නිර්මාණය වූ තිරගත වූ චිත්‍රපට පාදක කරගනිමින් විවිධ ශේෂත්‍රයන් යටතේ සම්මාන පිළිගැන්වීම මේ උත්සවේදී අපිට දැකගන්න හැකියාව ලැබුණා. ඉතින් අපි බලමු ඒ විදිහට සම්මාන බෙදී ගියේ කා අතරේද කියලා. මෙවර සම්මාන උළෙලේදී හොඳම නිළිය විදිහට තිලක්ෂණී රත්නායක දුස්රා චිත්‍රපටය වෙනුවෙන් සම්මානය දිනාගත්තා. ඒ වගේම හොඳම නළුවා වෙනුවෙන් දනුක දිල්ෂාන් ගිනි අවි සහ ගිනි කෙලි දෙවන නිර්මාණය වෙනුවෙන් සම්මානය දිනාගත්තා. සිංහබාහු චිත්‍රපටය කළ රංගනය වෙනුවෙන් සජිත අනුත්තර ඇන්තනී හොඳම සහය නළුවා වෙනකොට හොඳම සහය නිළිය බවට පත්වනේ මින්නු චිත්‍රපටයේ රංගනයෙන් නිරත වූ තිසරි වත්සලා. ඒ වගේම හොඳම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විදිහට මෙවර උදයකාන්ත වර්ණසූරිය සම්මානය දිනාගත්තා. ඒ ඔහුගේ ගිනි අවි සහ ගිනි කෙලි දෙවන නිර්මාණය වෙනුවෙන්. ඒ වගේම හොඳම චිත්‍රපටය වෙනුවෙන් මෙවර තේරීපත් වුණේ සෝමරත්න දිසානායකගේ සිංහබාහු නිර්මාණය. හොඳම තිර රචනයට හිමි සම්මානය සුමිත්‍රා රාහුබද්ද විසින් රචනා කළ මින්නු චිත්‍රපටය වෙනුවෙන් හිමි වුණා. සරසවි සම්මාන උළෙලේ හොඳම සංස්කරණය වෙනුවෙන් ගිනි අවි සහ ගිනි කෙලි දෙවන චිත්‍රපටය සම්මාන හිමිකර ගනිද්දී මෙවර උළෙලේදී හොඳම ශබ්ද පරිපාලනය වෙනුවෙන් මයිරෙඩ් කොම්රේඩ් චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම මෙවර සම්මාන උළෙලේදී විෂුවල් ඉෆෙක්ට්, කොස්ටියුම්, ආර්ට් ඩිරෙක්ටර්, මේකප් මේ හැම සම්මානයක්ම දිනාගත්තේ සිංහබහු චිත්‍රපට කණ්ඩායම. හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙවර සම්මානය දිනාගත්තේ සිංහබහු චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කිරීම වෙනුවෙන් සමන් පනාපිටිය. නුවන් ජූඩ් ලියනගේ ගුරු ගීතය චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කළ ගීතයට හොඳම පද රචනයට හිමි සම්මානය දිනාගත්තා. එවගේම සිංහබහු චිත්‍රපටයෙහි ගීත ගායනය වෙනුවෙන් නුවන්දිකා සේනාදීර හොඳම ගායිකාවට හිමි සම්මානය මෙවර උළෙලේදී දිනාගත්තා. නුවන්දිකා හොඳම ගායිකාව වෙනකොට කීර්ති පැස්කුවල් හොඳම ගායකයා වුණේ ගුරු ගීතය චිත්‍රපටයේ ගීතයක් ගායනා කිරීම වෙනුවෙන්. හොඳම නර්තන ශිල්පියා බවට පත්වනේ සුපුන් අබේසිංහ ඒ සෝලෝ චිත්‍රපටයේ නර්තන අධ්‍යක්ෂණය වෙනුවෙන්. ඒ වගේම මෙවර උළෙලේදී හොඳම විකට නළුවා බවට පත්වනේ අති දක්ෂ රංගන ශිල්පියෙක් වන මහේන්ද්‍ර පෙරේරා 1970 ලව් ස්ටෝරි චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන්. එවගේම 1970 ලව් ස්ටෝරි චිත්‍රපටයේ කළ අතිවිශිෂ්ට රංගනය වෙනුවෙන් අශාන් ඩයස් හොඳම දුෂ්ට නළුවාට හිමි සම්මානය මේවර දිනාගන්නවා. සෑම සිනමා සම්මාන උළෙලකදීම බොහෝ දෙනාගේ අවධානය දිනාගන්න සම්මාන ද්විත්වයක් තමයි හොඳම නැගියන නළුවා සහ හොඳම නැගියන නිළිය සම්මාන කාණ්ඩය. ඉතින් මෙවර සම්මාන උළෙලේදී හොඳම නැගියන නළුවාට හිමි සම්මානය දිනාගත්තේ මේඝ සූර්යාරච්චි. ඒ මන්දාරා චිත්‍රපටයේ ඔහු කළ රංගනය වෙනුවෙන්. එවගේම අභිලාෂි සන්තුෂ්කි සිංහබහු චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් වසරේ හොඳම නැගියන නිළියට හිමි සම්මානය දිනාගත්තා.
වසරේ සිනමා ආකර්ශනීය චිත්‍රපටය විදිහට ප්‍රියන්ත කොළඹගේ විසින් නිර්මාණය කරන ලද මන්දාර චිත්‍රපටයේ සම්මානය දිනාගනිද්දී රංජිත් ජෝෂප්ගේ ඕසී ටැමිල් චිත්‍රපටය හොඳම දමිල භාෂිත චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තා. මෙවර උලේදී ජනප්‍රිය නළුවා බවට පත්වනේ මේඝ සූර්යාරච්චි එවගේම ජනප්‍රිය නිලිය බවට පත්වනේ දිනක්ෂි ප්‍රියසා. මේ හැම සම්මානයක්ම හිමි වුණේ 2024 වසරේදී තිරගත කරන ලද සිනමා පටවලට. ඉතින් ඔයාලා දන්නවා සිනමා පට 20කට වැඩි ප්‍රමාණයක් 2024 වසරේදී තිරගත වුණා. මේ සම්මාන හිමි වුණේ 2024 වසරේ ඒ විදිහට තිරගත වුණු සිනමා පටවලට අදාළව. මං කැමති ඔයාලත් එක්ක බෙදා ගන්න මොනවාද 2024 වසරේදී තිරගත වුණු චිත්‍රපට කියලා. ඔයාලට මතක නම් මන්දාරා, ශ්‍රී සිද්ධා, සිහින සමීකරණ, ඔසී, සිහින නෙළුම්මල්, කම්බිලි, විසල් ආදරේ, My Red Comrade, සිහිනයක ආදරේ, 1970 Love Story, සීරුවෙන්, Jobless Douglas, හොරාංකල්, Buffalo Travels, වීරයා, මින්නු, රිදී සීනු ඒ විදිහට තිරගත වුණු චිත්‍රපට. ඉතින් මේ චිත්‍රපට අතරින් ජූරිය විසින් තෝරාගත්ත දක්ෂයින්ට තමයි මෙවර උළෙලේදී සම්මාන පිරිනැමුවේ. හැබැයි මෙවර සම්මාන උළෙලේදී සම්මාන බෙදීයාම පිළිබඳව බොහෝ දෙනාගේ විවේචන පැවතුණා. සාමාන්‍යයෙන් හොඳම නළුවා විදිහට තේරුණු දනුක දිල්ෂාන්ට වඩා කැපී පෙනෙන රංගනයන් ඉදිරිපත් කරපු නළුවන් සිටියා කියන දේ බොහෝ දෙනා ප්‍රකාශ කරලා තිබ්බා. අපි කිසිම තැනකදී කියන්නේ නැහැ දනුක දිල්ෂාන් කියන්නේ දක්ෂ නළුවෙක් නෙවෙයි කියලා. නමුත් අනෙකුත් චිත්‍රපට එක්ක සංසන්දනය කරලා බලනකොට ඔහුගේ රංගනයට සාපේක්ෂව ඉතා විශිෂ්ට මට්ටමේ රංගනයන් ඉදිරිපත් කරපු නළුවන් කිහිප දෙනෙක්ම අපිට දැක ගන්න ලැබුණා. සාමාන්‍යයෙන් හොඳම අධ්‍යක්ෂණය බවට පත්වන්නේ හොඳම චිත්‍රපටය. නමුත් මෙවර උළෙලේදී අපි දැක්කා මේක වෙනස් වෙලා තියෙනවා. උදේකාන්ත වර්ණසූරිය ඔහුගේ ගිනි අවි සහ ගිනි කෙලි දෙවන නිර්මාණය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂකවරයාට සම්මානය දිනා ගනිද්දී ඔහුට හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්න ලැබෙන්නේ නැහැ. හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගන්නේ සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය විසින් නිර්මාණය කරන ලද සිංහ බාහු චිත්‍රපටය. ඔවුන්ගේ චිත්‍රපටය හොඳම නිර්මාණය බවට පත්වෙද්දී ඔවුන්ට හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මානය දිනාගන්න ලැබෙන්නෙත් නැහැ. මේක ටිකක් ප්‍රහේලිකාවක්. බොහෝ දෙනා මේ ගැන කතා බහ කරලා තිබ්බා. සාමාන්‍යයෙන් උදේකාන්ත වර්ණසූරියගේ ගිනි අවි සහ ගිනි කෙලි දෙවන නිර්මාණය පිළිබඳව ප්‍රේක්ෂකයන් තුළ ඒ තරම් විශ්වාසයක් ඒ තරම් කැමැත්තක් පැවතුනේ නැහැ. ඉතින් කොහොම නමුත් සමහරු ප්‍රකාශ කරනවා තවත් කෙනෙක්ගේ හිත සනසන්න මේ සම්මාන ලබා දුන්නා කියලා. නමුත් අපි කියන්නේ නැහැ උදේකාන්ත වර්ණසූරිය කියන්නේ අදක්ෂ කෙනෙක් කියලා. ඔහුගේ පසුගිය නිර්මාණ බැලුවොත් විශේෂයෙන්ම අලු යට ගිනි, යකඩ පිහාටු, රන්දිය දහර, රාජ්‍ය සේවය පිණිසයි, රෝස වසන්තේ, ලේකිරි කඳුළු මේ හැම නිර්මාණයකම ඔහු තමන්ගේ උපරිම දක්ෂතාවය පෙන්නලා තිබ්බා. හැබැයි ඔහුට සම්මානය දෙන්න ඕනි අවස්ථාවේදී ඒ සම්මානය ඔහුට ලබා නොදී වෙනත් නිර්මාණකරුවන් වෙනුවෙන් ලබා දුන්නු අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔහුගේ හිත හදන්න මේ සම්මානය දුන්නද කියලත් සමහරු ප්‍රශ්න කරලා තිබ්බා. ඒ වගේම සිංහබාහු චිත්‍රපටයට වඩා ජාත්‍යන්තර අවධානය දිනාගත්ත නිර්මාණ රැසක් 2024 වසරේදී තිරගත වුණා. හැබැයි ඒ නිර්මාණවලට මේ උළෙලේදී සම්මාන හිමිුණේ නැහැ. ඉතින් ඒ ගැන බොහෝ දෙනා කතා කරලා තිබ්බා. සාමාන්‍යයෙන් සම්මාන උත්සවයකින් අපි බලාපොරොත්තු වෙන්නේ දක්ෂයින්ට නිසි තැනක් ලැබේ කියලා. හැබැයි මෙවර සරසවි සම්මාන උළෙලේදී ඒ විදිහට දක්ෂයින්ට නිසි තැන ලැබුණද කියන එක විවාදිතයි. ඉතින් ප්‍රේක්ෂකීන්ට විවිධාකාරයේ මත ඒ පිළිබඳව තියෙනවා. මම ආරාධනා කරනවා ඔයාලට ඔයාලගේ මතය පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න කියලා. සමහර අවස්ථාවලදී පෞද්ගලික මතවාදවලට අනුව සම්මාන බෙදීයාම නිසා සිද්ධ වෙන්නේ දක්ෂයින් අධෛර්යයට පත්වෙන එක. ඒ වගේම නවකයින් අධෛර්යයට පත්වෙනවා ඉදිරියේදී නිර්මාණකරණය සම්බන්ධයෙන්. ඉතින් අපි ඉල්ලීමක් කරනවා නැවත සම්මාන උළෙලවල් පවත්වනකොට ටිකක් සැලකිලිමත් වෙලා නිවැරදි ජූරියක් ඒ වෙනුවෙන් පත් කරන්න කියලා. විශේෂයෙන්ම ජූරියක් දැනගන්න ඕනේ මේ චිත්‍රපට හැම එකක්ම එකින් එක නරඹලා මේවයේ දක්ෂතාවයන් කොහොමද කියලා කිරලා මැනලා හොඳම කෙනාට මේ සම්මානය ලබා දෙන්න. සමහර වෙලාවට එකම කෙනෙක්ට සම්මානය යන්න පුළුවන්. ඒ ඔහුගේ දක්ෂතාවය හෝ හැකියාව. අපි කියන්නේ හැමදාම
එකම කෙනා සම්මානය දිනාගන්න ඕනි කිය. නමුත් සාපේක්ෂව සංසන්ධනය කරලා බලනකොට වැරදි කෙනෙක් අතර සම්මානය ගියොත් ඒ සම්මානයට තියෙන වටිනාකම නැතිවෙලා යනවා. ඉතින් අපි බලාපොරොත්තු තියාගෙන ඉමු ඊළඟ අවුරුද්ධ දිවත් සරසවි සම්මාන උළලේදී ජූරිය වෙනස් විදිහේ තීරණයක් දෙයි කියලා. එනම් අපි අදට ගිහිල්ල එන්නම් ඔයාලට සුබ දවසක්.